අපි දැන් බලමු මෙන්න මේ P-dog එක කොහොමද හයි කරන්නේ. ඒත් එක්කම P-dog එක හයි කරලා අපිට පුළුවන් P-dog එක බැලන්ස් කරන්න නීල් ප්ලේට් එකට. අපි P-dog එක හයි කර ගන්නවා මෙන්න මේ විදිහට. මෙතන තියෙන ස්ක්‍රූ එකට ඇතුළට දාලා හොඳට ස්ක්‍රූ එක ටයිට් කරගන්නවා. මෙතෙන්දී අපිට P-dog එක ඇන්ගල් කරගන්න ඕන නම් අපිට පුළුවන් මෙතන පහතින් තියෙනවා 1.5 ස්ක්‍රූ දෙකක් තියෙනවා. ඒ වගේ පින් දෙකක් තියෙනවා. මේ පින් උස්සලා මේක ඇන්ගල් කරගන්න පුළුවන්. අපි මේ විදිහට හයි කරගෙන අපි බලමු කොහොමද බැලන්ස් කරගන්නේ කියලා. අපි නීල් ප්ලේට් එක හයි කරගන්නවා. මේව හයි කරලා පිටිපස්සේ මේකේ පුලර් එකට පිටිපස්සේ තියෙනවා බැක් කවර් පිටිපස්සෙන් 3 මිලි ඇලන්කි ස්ක්‍රූ දෙකක්. අපි බලමු මේ දෙකත් එක්ක කොහොමද මේක කරන්නේ කියලා. ඇන්ගල් එකයි සෙන්ටර් එකයි අපිට පුළුවන්. මම පෙන්නනම් ඔයාලට තව චුට්ටකින්. අපි දැන් බුරුල් කරගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ විදිහට ෆ්‍රන්ට් ඇන්ඩ් බෑක් මූවමන්ට් එකයි ඒ වගේම ලෙෆ්ට් එකට රයිට් එකට මෙන්න මේ විදිහට අපිට ඕන තැනට මේකෙදී SPI එක අපි උඩරිම ස්ටිච් ලෙන්ත් එක වැඩි කරලා තමයි මේක හදාගන්නේ. අපිට පුළුවන් බැලන්ස් කරගන්න. අපි බලමු කොහොමද P-dog එක බැලන්ස් කරගන්නේ කියලා. මෙන්න මේ ස්ථානේ දැම්මම අපිට තියෙනවා 3 මිලි ඇලන්කි ස්ක්‍රූ එකක්. අපි මේ ඇලන්කි ස්ක්‍රූ එකත් බුරුල් කරගෙන මෙතනත් තියෙනවා ඇලන්කි ස්ක්‍රූ එකක්. ඇලන්කි ස්ක්‍රූ දෙක බුරුල් කරගන්නවා. බුරුල් කරලා අපිට පුළුවන් මෙන්න මේ P-dog එක බැලන්ස් කරගන්න. බැලන්ස් කරගද්දී අපි තරමක් ටයිට් කරලා අතින් මූව් කරගන්න පුළුවන් විදිහට P-dog එක සෙට් කරලා අපි හෑන්ඩ් වීල් එක අතින් කරකවලා මෙන්න විදිහට බලා ගන්නවා. මේ විදිහට කරකවද්දී ඔයාලට පේනවා P-dog එක ගමන වැරදි. මේ පැත්තේ ගොඩක් වදිනවා. පිටිපස්සට ඉඩ තියෙනවා. මෙන්න මේ වගේ වෙලාවක අපිට පුළුවන් අර බුරුල් කරපු 3 මිලි ඇන දෙකත් එක්ක P-dog එක සෙන්ටර් කරලා හරි තැන තියලා තද කරගන්න. අපි සකස් කරගත්තට පස්සේ මෙන්න මේ ආකාරයට ඔයාලට පේනවා ඇති ෆ්‍රන්ට් එකයි බෑක් එකයි හරියට සමානයි. මේ එන ස්පේස් එක සමානයි. මේ පැත්තට යද්දි මෙන්න මෙතන තියෙන ස්පේස් එකයි ඉස්සරහට එද්දී තියෙන ස්පේස් එකයි සමානයි. මේ ඒරියා එකයි සමානයි. ඒ වගේම P-dog එක ලෙෆ්ට් එකට රයිට් එකට නැතුව හරි සෙන්ටර් එකේ තියෙන්නේ. P-dog එක ප්ලේට් එකේ කොහෙවත් ගෑවි ගියොත් එහෙම එක අනවශ්‍ය ශබ්ද එන්න පුළුවන්. බැලන්ස් නැති වෙලා මෙන්න මේ විදිහට තමයි P-dog එකක් අපි බැලන්ස් කරගන්නේ. මෙතනදී විශේෂයෙන් කියන්න ඕන SPI එක ස්ටිච් ලෙන්ත් එක ගොඩක්ම උඩරිම දාන්න පුළුවන් ලොකුම ස්ටිච් ලෙන්ත් එකට දාලා තමයි මේක හදාගන්නේ.